මල්ලේ. අර අතන ඉන්න එක්කෙනා මට පාත් වෙනවා. රත්තරන් මල්ලේ. අර පියදුවලියක් අතන ඉන්නවා නේ. රත්තරන් මල්ලේ. අපි දැම්මොත් හොඳ චූන් කෑල්ලා. චූන් මෙන්නම දෙවකෝ. අල්ලෑමේ ඉරු පැසල් යන වෙලාවක ඉකලයන්දී ගමන කල්පනාවක නැත්තරි අනියන හිතලාවක නැදෙතර කවුරුලක වෙලාවක රත්තරන් මල්ලේ. එහෙනම් අපි දෙමු රම්ටන් විසින කවිද. රකුටන් දෙක 20ක් වෙන්නව දෙමු. අපි දෙමු හිතගෙන කවිද. හිතගෙන නෙමෙයි අල්ලෝ. රත්තරන් කියන අල්ලමුද බලන්න. අල්ලමුකෝ. ඔය මොකද වෙන්නේ? ඔය මොකද වෙන්නේ? දැන් අල්ලන්න කිව්වේ. අල්ලන්න කිව්වේ ඒක දෙනකොට බෙරබනේ. බෙරේ ධාරියයි. සෙවල කොටිය. මලේ ඔය නාව කලලා වගේ අලනි වගේ ලොපියක් කොට පලාවගේ ආතාවති ලොයියක නැති වගේ හොජඩෝ කැලණි ගගේ කොහෙද රොලියන්නේ? මං කිව්වේ ලොරියනවා කියලා. ඒක තමයි මා කියන්නේ. මං කිව්වා ඔරියනවා කියලා. එහෙනම් මගේ කනේ දෝෂයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මුගේ කනේ වහුනේ. මේ කටි ඔක්කොම මට ඇඳරනවා. මටත් ඇඳරනවා. බලහගෙන උච්චර අඹරන්න එපා ගැලවිලාවත් යයි. අපේ අනිත් කෝලම් කුට්ටකට දෙන්න කියලා යන්නේ. එහෙනම් දැන් මට මොකද කියන්නේ?
නෑ මම මේ අප්‍රාණි විදන බතගෙන කීවේ. පාත්තන නෙමෙයි තාත්තන. ආහා ඒ නඩක් නෑ. උඹ දැන් මේඩාගේ රාජකාරී ඉවර කරලාද? ඕකම් මං රාජකාරියක් ඉවර කරා. මං උඩට පත්තනක් බැඳලා. යකඩ උඩියක් දාලා. වටේ තක්කිනවදී අදලා. පියකරගෙන බබන්න බුදිය ගන්නාද? උඩ කොවිද? දෙලවද කොප්පඩ යන්නේ. උඩට උඩු විය. යටටයි පාඩේ. දැන් උඹේ කීයක්ද වටන්නේ? නෑ මේ පුවකේරිය කරා. මුණ තමයි මේකෙන් අයින් කන්න දහක් කරලා බල්ලට. පුරුද්දට සෙව්වේ කිව්වේ. නෑ කොහොම මම කිව්වේ රාජකාරී හරි අමාරුයි නේද? ඒක නම් එහෙම තමයි බා. නරකද කවුරු හරි එන්න ගත්තා. මං නරකට බලන් හරිනකොට පොල් පැලේ කන බා. ඒකෙන් දා අපේ බාසුලත් එක්ක අපි මේ වැඩට කලින් කවුරු හරි යන්න ගස්සනවා. හා. ලෙන්ගිනේ. පුරාදිනේ. මේ ආයෙත් බුද්ධි කාලයේ සිට වංශපස්සේ තෙපොලිමියට සංචලනව සිටට කෙල්ලලෙන් චිනායේ සබයට විශේෂ හැකියාව. විශේෂ හැකියාව ගොඩක් තියෙනවා. දැන් කියන්න. මුන්දන් නඩේ හමර භාෂාවෙන් මුලුවා. ඉතින් භාෂාවෙලිය. මේ දෙන්නිද? උඹලට භාෂාවක් කියන්න මදන්න? මම දන්න භාෂාවක්ද? මම දන්නවගේ දෙමළ අර ප්‍රසිද්ධ රස්සන භාෂාව. මම දන්නේ ප්‍රසිද්ධ භාෂාවක්. ඒ වල නෑ මේ කියහම මේ හරිසි කියන්නේ මොකක්ද කියලා? හරිසි කියන්නේද? හරිසි කියන්නේ පූර්ව අර හොල්වල තියෙන ලොකු සතා. එදෙවි මේක අලිය දන්නේ නැහැ, පූර්ව දන්නේ නැහැ, අමු වැඩ දෙන. ඉංග්‍රීසි. උඹ මොනවද? ඉංග්‍රීසි නේද? මම දන්නවා. දෙන්නෙක් කතා කරද්දී ඒ දෙන්න කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියනවා. හරිමගේ. මේ දෙන්නට හොඳට ලැබුම් දෙන්නේ පුළුවන්නේ. මේ සභාව හතර වෙන්නත් එක්ක ඔය ලැබුම් කරලා වෙන්නන්න. අපේ වටාරියන මුංගහයි අතේ උනා. කාල වේලා නිව සේපාටන් මම කෝල නැතිව සත යේ මෙදන් මම කෝල
මේ ගානක් කරන්නකෝ. අයපන් පොල්දාසිය ඔය රේත හිලන්න බෑ. එහෙම තමයි බං වැඩක් කරන්නේ. දැන් නෑ නෝනා. අනේ මන් දන්න නුඹගේ ඩාන්ඩුන් ඉල්ල. මේ උඹලා මේ ඉස්තිරි කරන්න යන්න මේ දෙවි කිව්වම හොදලා නෑ. මං බලන් ඉන්න බඳුන නෑ. හැබැයි උඹලා දෙන්න රන් වෙලා හුනන්නේ.
ඉන්නේ දිහා බලන්න කියලා. නිශ්ශබ්ද නෝදයි. අප්පුවාමි කියන ආරච්චි මාත්‍යෝ මේ පුරන්තිනා කියන කතාව ඇත්තද? අනේ නෑ ආරච්චි මාත්‍යෝ අපේ ගමනක් යනවා. මන්න අපේ දුවන්ට. අන්න නයි පියාවන නිශ්ශබ්ද වෙන්න. රෙන්ජිනෝ ඔයා මේ වගේ ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව ආඩු හිටියත් හොඳයි. ඒවයි ආරච්චි මාත්‍යෝ. ඒ වගේම ජසය තමන්ගේ රාජකාරී හල්ුවි ඉෂ්ට සිද්ධ කරගෙන පාඩුවේ හිටියත් හොඳයි. එහෙනම් ඉනම් වෙනවා. අපි මෙතනින් පිටත් වෙමු. අපි කොහෙන් යන්නේ? තම්දන තානේන තානේන තාන තම්දන තානේන තානේන තා